Hello friends, ඔයාලව ආදරෙන් කෑදරෙන් පිළිගන්නෝ P2 Super Games ද YouTube channel එකට. ඉතින් guys, මම අද ඔයාලට අරගෙන එන්නේ Minecraft full guide එක යත්තේ Minecraft full survival guide series එක. මේ series එකේදී මම ඔයාලට Minecraft එකේ survive වෙන හැටි අග ඉඳලා මුලට, ඒ කියන්නේ A to Z ඔයාලට කියලා දෙනවා. මුලින්ම මෙන්න මේ මගේ ස්කින් එක ලෝඩ් වෙනකන් ඉන්න ඕන. හරි, ස්කින් එකයි කේප් එකත් මේනකොට ලෝඩ් වෙලා ඇති. අපිට මේ සඳහා මුලින්ම කරන් තියෙන හරිම සරල දෙයක්. මුලින් ප්ලේ කියන එකට යන්න ඕන. ඊට පස්සේ ඔයාලට ක්‍රියේට් නිව් දාලා වර්ල්ඩ් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මම මේකට වර්ල්ඩ් එකක් ක්‍රියේට් කරලා තියෙන හින්දා මම එකට යනවා. මේකෙදි මම ඔයාලට බේසික් දේවල් වල ඉඳලා ඊට එහා තියෙන හැම දෙයක්ම ඔයාලට මම කියන්නේ Minecraft ගැන කියලා දෙනවා. Minecraft කියන්නේ ඕන දෙයක් කඩන්න, ඒ වගේම ඕන දෙයක් හදන්න, ඕන දෙයක් කරන්න පුළුවන් ගේම් එකක්. එහෙනම් මේකේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. යන්නේ හැම දෙයක්ම වගේ මම ඔයාලට කියලා දෙන්න තීරණය කරනවා. හැබැයි මිඩ්පස්ටින් තමයි පොඩ්ඩක් ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒව ගැන අපි පස්සේ සලකා බලමු. මුලින්ම අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ගේම් එක ලෝඩ් වෙනකන් ඉන්න. එතකන් අපි Minecraft ගැන බේසික් දේවල් ගැන කතා කරමු. Minecraft කියන වර්ඩ් එක ගේම් එක හොද තියෙන සම්පූර්ණයෙන් කොටු වලින්. يعني ඒක රවුන්ඩ් කියලා දෙයක් නෑ. කොටු විතරමයි තියෙන්නේ. ඒ බ්ලොක්ස් එක තියෙන පොඩි පොඩි කොටු වලින්. මේක තමයි මේ ගේම් එකේ තියෙන විශේෂත්වය. ඒ වගේම මේකේ තියෙන පහසු ගැන අමුතුම ටෙක්ස්චර්ස් ඒ වගේ ඒවට හේතුව මේකේ තියෙන මේ කොටු විතරක් තියෙන ස්වභාවය තමයි. ඊළඟට කියලා තියෙන මේක හදපු එකන හිස්ටරි එක නම් මම දැන් අරගෙන නැහැ. මොකද මේක සර්වයිවල් ගයිඩ් එකක් විතරක් හින්දා. මේකේ අපිට මේ වගේ ටිප්ස් මේ වගේ මේ කොටසේ බලා ගන්න පුළුවන්. මේ ලෝඩින් එකට පහතින් මේ ලෝඩ් වෙනකොට ටිප්ස් බලා ගන්න පුළුවන්. කියන්නේ අපේ හින්ට් මේ කියන්නේ ටිප්ස් ඔය වගේ බලා ගන්න පුළුවන්. හරි guys. ලෝඩින් කියලා වෙලා තමයි සර්වයිවල් කියලා වෙනවා. ඒ කියන්නේ අපිට දැන් මේක සර්වයිව් වෙන්න පුළුවන්. සර්වයිව් වුණාම අපිට මෙන්න මේ වගේ වටපිටාවක් තමයි බලා ගන්න වෙන්නේ. මේ බලන්න මේකම හැදලා තියෙන පොඩි පොඩි කොටු වලින්. මෙන්න මේවට කියන්නේ ඩර්ට් කියලා. එහෙම නැත්නම් පත් කියලා. මේවට පොළ. ග්‍රාස් කියන්නේ මොනවද? ඒ නම ලීෆ් ලිටර්. කියන්නේ අර පොළ රොඩු වගේ අන්න තමයි මේ තියෙන්නේ. ඒවෙන් දැන් අපිට වැඩක් නැහැ. අපිට මේ ගේම් එකේ එක එක જાතියේ ගස් බලා ගන්න පුළුවන්. ඩාර්ක් ඕක්, ඊළඟට බර්ච්, ඊළඟට ඕකේ වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට මේගොල්ලන්ට කියන්නේ සොම්බිලා කියලා. මේගොල්ලන් එච්චර හොඳ කට්ටියක් නෙවෙයි. මේගොල්ලෝ අපිට ඩැමේජ් කරන හොස්ටයිල් මොබ්ස්ලා විශේෂයක්. අපිට ඒ හින්දා මේගොල්ලන්ගෙන් බේරලා තමයි අපේ වැඩ කටයුතු කරගන්න වෙන්නේ. අපි මේ ඉන්න කියන්නේ බයෝම් එකට කියන්නේ බයෝම් එකට කියන්නේ මොකද බර්ච් ෆොරෙස්ට් කියලා. මේක අපිට බර්ච් කියන ලොග් එක බලා ගන්න පුළුවන්. අපිට මේක ඕන දෙයක් කඩන්න පුළුවන් කියවනේ ඕන දෙයක් ඕන දෙයක්ම බෑ. අපිට දැන් මුලින්ම කරේ මේ බර්ච් ලොග්ස් දෙක කඩාගත්තා. ඊට මේ ඩොට් තුනක් තියෙන එතෙන්ට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් අපිට බර්ච් ප්ලෑන්ක්ස් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකෙන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදා ගන්න පුළුවන්. ඊට අමතරව ස්ටික් හදා ගන්නත් පුළුවන්. ඒකට අපිට තියෙන හරිම සරල වැඩක්. මේක එක මොබ්ස්ලා ඉන්නෝ. ඒගොල්ලෝ ගැනත් මම වෙන වීඩියෝ එකක් අරගෙන එනවා. ක්‍රාෆ්ටින් ටේබල් එක අපිට ක්ලික් කරාම අපිට ඒක උඩ හදන්න පුළුවන් අයිටම්ස් ටූල්ස් ඒක පෙන්නනවා. අපිට දැන් මුලින්ම මේකද හදා ගන්න ඕන x එකක් සහ p එකක්. ඒකට අපිට අවශ්‍ය කරන තවත් කියන්නේ මේ වගේ ලොග්ස්. මේ ලොග්ස් ටික අපි මුලින්ම කියන්නේ ලොග්ස් කියන්නේ පොතන් වල. පොතන් ටික අපි මුලින්ම හදාගෙන ඉන්නවා. ඊළඟට ඒවා ලෑලි කරගන්න ඕනේ. මේක ප්ලෑන් නැත්නම් ලෑලි කරගන්න. දැන් අපිට මේ ලී පොරවක් සහ ගල් කඩන එක නැත්නම් PX එකක් හදාගන්න පුළුවන්. ඊළඟට අපිට කරන් තියෙන්නේ මෙන්න මේ වගේ මේගොල්ලන්ට කියන්නේ කවුස්ලේ නැත්නම් හරක් කියලා වලට හොඳ ටෙම්පලුවක් පෙරවන්නේ මේ කොහොමද කියලා අපිට මේ වගේ කට්ටිය කියන්නේ අපිට මේ වගේ කට්ටිය ගැන අනුකම්පා ගන්න බෑ මේ ගේම් එකේදී. අපිට මේගොල්ලන්ව පොඩ්ඩක් අර අපේ ආහාර සඳහා මේගොල්ලන්ව ඝාතනය කරන්න සිද්ධ වෙනවා කියන වැඩි හිතන්න එපා. දැන් අපිට මෙන්න මේ ඇක්සස් ඕන ගස් ටිකක් කඩාගෙන කියන්නේ පුළුවන්, සපා ගන්නත් පුළුවන්, නැත්නම් ගලව ගන්නත් පුළුවන්, ඕන එකක් වලට කියන්න පුළුවන්. මේ ගස් කඩන්න තමයි සාමාන්‍යයෙන් අපි ගස් කපන්න තමයි මේ වගේ ඇක්සස් එකක් පාවිච්චි කරන්නේ. ලොක්
දස්වල තමයි මේ දස්වල පොළ ඒ වගේ දැක්කම තියෙනවා. වැඩි දෙයක් කියන්න ඕනේ නැහැ කියලා හිතනවා එක ගන්න. ඊළඟට අපිට ඕන වෙන ගල්. ඒකම තමයි පිකෙක්ස් එක කියන්නේ ගල් කඩේක ඕන වෙන්නේ. අපිට ගල් සාමාන්‍යයෙන් තනින් තන තියනවා දැක ගන්න පුළුවන්. සමහරවිට අර තියෙන ගල් එහෙම අලු පාට වගේ තියෙන්නේ. නැත්නම් අපිට ගල් ටිකක් හොයාගන්න තියෙන හරිම සරල දෙයක්. මෙන්න මේ විදිහට පහළට මයින් කරගෙන එහෙම නැත්නම් හාරගෙන යන්න ඕනේ. එහෙම හාරගෙන යනකොට අපිට මෙන්න මේ වගේ අලු පාට બ્લોක් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒවා තමයි ස්ටෝන් කියන්නේ. එහෙම නැත්නම් ගල් කියන්නේ. අන්න ඒවා කැඩුවට පස්සේ අපිට කබර් ස්ටෝන් බලා ගන්න පුළුවන්. ඒවා තමයි අපිට මේකෙදී ඕන වෙන්නේ. අපි මුලින් කබර් ස්ටෝන් කීපයක් විතර කඩාගෙන ඉමු. හරි guys. මම මේ වෙනකොට කබර් ස්ටෝන් 25කට ආසන්න ප්‍රමාණයක් කඩාගෙන ඉන්නවා. දැන් අපිට පුළුවන් මෙතනින් crafting table එක තියලා ඊළඟට අපි ගත්ත logs වලින් planks හදාගෙන ඒ වයින් ඊළඟට sticks හදාගෙන ඒ වයින් wooden tools හදාන අපිට එකෙන් කඩු පොරෝ ඊළඟට ගල් කඩන ඒවා ඊළඟට shovel ඊළඟට මේ අලුත්ම update එකෙන් ආපු spear කියන්නේ නිකන් හෙල්ල වල හදා ගන්නත් පුළුවන්. ඊළඟට අපිට කරන් තියෙන්නේ හරියම සරල දෙයක්. ඔයාලා හැදුවන wooden axe එකක් සහ මොකද wooden axe එකක් සහ pickaxe එකක් ගන්න එක අයින් කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අපිට ඒක දෙක කරන්න ඊට පස්සේ වයි ඊළඟට අපිට අපේ මේ hot bar එක දැන් මේක තමයි අපිට හදාගන්න පුළුවන්. මේක අපිට ගොඩක් ඕන කරන දෙයක්. අපිට ෆර්නස් එක තියලා අපිට ඕන දෙයක් මේක් කරගන්න පුළුවන්. ඒකට ෆියුල් එකක් දාන්න. ඒ කියන්නේ ඉන්ධනයක් සහ ඒ මෙල්ට් කරගන්න ඕනේ. ඒක උඩට ෆියුල් එකක් දාගන්න ඕනේ. අපිට මුලින්ම කබර් ස්ටෝන් එකකට දාලා ඊට යටින් ෆියුල් එක හැටියට ප්ලෑන්ක්ස් දාලා කොපිලට වුණා දාන්න බෑ. ෆියුල් එක හැටියට ප්ලෑන්ක්ස් දාලා අපිට ඕන දාන්න පුළුවන්. ඊළඟට ලෝකෙකට අපේ චාකෝල් කියන දේ හදාගන්න පුළුවන්. දැන් මෙතනදී එක චාකෝල් එකක් විතරක් හදලා මොකද චාකෝල් කියන දේ ඕනේ. ඒ කියන්නේ මම ආදී ළඟ කියලා දැන් චාකෝල් එක හම්බුණානේ. දැන් අපිට චාකෝල් එක මෙහෙම දාලා කියන්නේ එවෙන චාකෝල් එකගේ ඊට යටින් මොකද්ද ස්ටික් එකක් කියන්නේ කෝට් එකක් දාලා අපිට ටෝච් 4ක් හදා ගන්න පුළුවන්. අපිට මේ ටෝච් ඕන වෙනවා. කියන්නේ හිතන්න අපි ඉන්නේ කළුවර තැනක නම් මේ ටෝච් එක ප්ලේස් කරලා ඒකේ ලයිට් ලෙවල් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මේ කෙනෙක් එක සමහර අපිට හානි කරන ජීවි හොස්ටයිල් මොබ්ස්ලා ස්පෝන් වෙන්නේ. ඊළඟට අපිට සමහරවිට මෙන්න මේ වගේ 아무තු තැඹිලි පාට කොළ පාට මිශ්‍ර ඕර් එකක් එහෙම නැත්නම් නිදියක් බලා ගන්න පුළුවන්. අපිට මේක කැඩුවට පස්සේ කොපර් බලා ගන්න පුළුවන්. මේ තියෙන කොපර් නිදිය. අපි මේක කඩා ගත්තම අපිට කොපර් ඉන්ගට් නේ මොකද්ද කොපර් රෝ කොපර් කියලා જાතියක් අපිට හම්බ වෙනවා. ඒක අපිට ඕන කරනවා. ඒ වගේම මට ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මේ මම ප්ලේ කරන version එක Minecraft version එක තමයි 1.21.132 කියන version එක. මම මේකේ link එක description එකේ දාලා ඇති. ඒකෙන් ඔයාලට මේකේ new version එක බලා ගන්න පුළුවන්. අපිට දැන් මේ copper දාලා ඊළඟට ඊට යට planks එහෙම දාලා copper ingot බලා ගන්න පුළුවන්. copper ingot වලින් අපිට මේ දැන් තියෙන stone tools වලට වඩා යන්තම් දුරකට හොඳ tools සහ weapons හදා ගන්න පුළුවන්. අපි අතරතුර අපේ හදිසි අවස්ථාවකටත් එක්ක ටික මිල්ක් වෙනකන් ගාටියක් කඩාගෙන ඉන්නවා. හරි guys, මේ වෙනකොට copper ingots 5ක් වගේ ප්‍රමාණයක් අපිට හැදලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ වයින් අපිට armor සහ tools හදා ගන්න පුළුවන්. මම දැන් මෙතනදී armor විතරයි හදාගන්නේ. කියන්නේ helmet එකක් හදාගත්තා. ඊළඟට තව අපිට මේ වගේ ingots මෙහෙම මේකෙන් melt වෙනවා බලා ගන්න පුළුවන්. මට පේන හැටි මේකේ fuels මදි වගේ. ඒකට planks ටිකක් හදලා ඊළඟට ඒවා furnace එකකට දාලා අපිට ඒව ටික තව melt කරගන්න පුළුවන්.
දැන් ඔයාලට පේනවා ඇති රෑ වෙනවා කියලා. රෑ වෙනකොට ගොඩක් භයානක මොක්ස්ලා වගේ කියන අමුතු සත්තු මේකේ ස්පෝන් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවක අපිට ආරක්ෂිත තැනකට යන්න මම දැන් මම හදාගත්ත කීවේ දැන් බලන්න මෙතන කළුවර මම ටෝච් එක තිබ්බම මෙතන එළිය වෙනවා. අපි තා පොඩ්ඩක් මේ ටික මේ ආකාරයට මයින් කරන් ඉන්නවා. හරි guys. දැන් අපි ගියොත් මෙන්න මේ විදිහට මේ ටිකක් මෙල්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ දිය වෙලා කොප ඉන්ගට් හැදලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම දැන් මේකෙන් අපිට කොපර් වලින් එක එක දේවල් හදන්න පුළුවන්. ලයිට්නින් රෝඩ් එකෙන් කරන්න පුළුවන් අපිට guys. දැන් හිතන්න මේ ගේම් එකේ අපිට කුණාටු වගේ ඇති වෙනවා. කියන්නේ අකුණු ගහන තත්ත්වය. ඒ වෙලාවදී අකුණු වලට සමහරට අපේ සත්තු ගෙවල් වලට එහෙම ආන වෙන්න පුළුවන්. ගිනි ගන්න පුළුවන්. අන්න ඒ වගේ වලට ඒ ලයිට්නින් එකේ අකුණ මේකට ඇද ගන්න පුළුවන් හැකියාවක් මේකට තියෙනවා. ළඟට කොපර් නගට්ස්, ඊළඟට කොපර් බාස්, කොපර් ට්‍රැප් ඩෝස් කියන්නේ දොරවල් වගේ පොඩි ඒවා ඊළඟ දොරවල් ඒව හදා ගන්න පුළුවන්. ඒ වුණාට මම දැන් ඒව හදන්න යන්නේ. මුලින් බේසික් දේවල් ටික විතරයි දැන් කරන්නේ. දැන් ඔන්න guys මට කොපර් නගට් ඉන්ගට්ස් ගොඩක් තියෙනවා. මම කියන්නේ චෙස්ට් ප්ලේට් එක හදා ගන්නවා. චෙස්ට් ප්ලේට් කියන්නේ මේ වගේ ආමර්ස් තියෙනවා. අන්නේ ආම එකක්. ඊළඟට දැන් මම ඉන්ගට් 3යි තියෙන්නේ. මම ඉන්ගට් 3 විතරක් පාවිච්චි කරලා මේකෙන් කොපර් X එකක් හදා ගන්න. ඊළඟට අපරාධ ටිකක් හදාගන්න තියෙනවා. කොපර් X එක මෙතනින් දාලා ඉන්න. ආපහු අතට ආවා. ඒක නැත්තම් අපිට මෙන්න මේක උඩ ටච් කරන් හිටියත් ඒක මෙහෙම වැටෙනවා. ඒක ලෝබාගෙන හිටියේ. දැන් මොන වලට පේනවා කි වැස්සක් වහින. වැස්සක් වැස්සෙන් නම් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේක මෙහෙම තියාගෙන ඊළඟට අපිට මේ ටික මයින් කරලා ගන්න පුළුවන්. ඊළඟට මේක මෙන්න මයින් කරන්න පුළුවන්. ඔයාලට පේනවා කි මෙන්න මෙතන ඉන්න මොබ්. මේ මොබ්ට කියන්නේ ඩ්‍රෝනට් කියලා. මේගොල්ලෝ අර ඔයාලා කලින් දැකේ මොබ්ලා જાතියක්. ඒගොල්ලෝ කියන්නේ සොම්බිලා කියලා. ඒ වගේම මොබ්ලා කට්ටිය තමයි මේ අර සොම්බිලාගේ වතුරේ ඉන්න version එක තමයි මේගොල්ලෝ. මේගොල්ලෝ වතුරේ ඉන්න දැන ඩ්‍රෝනට්ලා කියන්නේ පොය අපේ ඉන්නේ කමක් නෑ නැති යන්න තරමට හොඳයි. මට පේන හැටියට මෙතන මුටින් වැස්සක් වයින් වගේ ගැටියක් තියෙන්නේ. මේක කල්ලාද වඩාත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. මොකද හදිසි හරි මොක් කෙනෙක් එහෙම වටනොත් බීරින් හරි මොනවා ඊයකට දැන් මේ වාර්ෂාව වෙනකම් ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් ඕක් જાත. එහෙම නැත්නම් නිදියා. මේවට කියන්නේ කෝල් කියලා. අර දැක්ක චාකෝල් වගේ අපිට මේව ඉන්ධනයක් හැටියට. එහෙම නැත්නම් ඉන්ධනයක් හැටියට වගේම මේ වගේම අපිට ඉන්ධනයක් හැටියට ටෝච් හදන්න ඒ වගේ ඒ වැඩ රාශියකට උදව් වෙන જાතියක් තමයි චාකෝල් කියන්නේ. චාකෝල් නෙවෙයි කෝල් කියන්නේ දෙකම එකයි. හැබැයි චාකෝල් හදන්නේ ලොග්ස් වලින් කියන්නේ දර වලින්. හැබැයි කෝල් හදන්න අපිට කෝල් හදන්න බෑ. ඒක මයින් කරලා විතරයි ගන්න පුළුවන්. දැන් අපි මේ තියෙන චාකෝල් සහ ස්ටෝන් ටිකක් මයින් කරගෙන ඉමු. හරි guys. දැන් අපිට ඊළඟට කියලා තියෙන දේ තමයි ඔයාලට මේ කොනෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ ලයිෆ් එක. ඒ කියන්නේ අපේ ලයිෆ් එක දැන් හිතන්න අපි මෙයා ළඟට ගියාම ඔන්න මෙයා අපිට ඇටැක් කරනවා. ඇටැක් කරනවා දෙයියනේ. අපි යාට ඇටැක් කරා කොහොම හරි එහෙම ඇටැක් කරනකොට අපි මේ ලයිෆ් එක නැති වෙනවා. ඒ වගේම අපි මේ ආම එකක් හඳන් ඉන්නේ. මෙන්න මේ විදිහට ආම එකක් හඳන් ඉන්නේ. අන්නේ ආම එකේ ඒ ඩියුරබිලිටි එක අපි මෙතනින් බලා ගන්න පුළුවන්. එකකින් අපිව ආරක්ෂා කරනවා. ඒ මෙතන තව කෑම අපිට අවස්ථාවක් තියෙනවා. අපිට කෑම ගන්න පුළුවන් ඩාර්ක්නේ සහ රත්නයේ කෑම. දැන් චාකබගේ කවුරුද තමයි මේ ටිකත් දැන් අපිට මේ ටැග් නැතුව අපිට මෙන්න ෆියුල් එක හැරිය චාකෝල් එහෙම දාන්න පුළුවන්. වගේ මේකට උබාගෙන ඉඳලා අපි ඒකට දාන්න ඕන ප්‍රමාණය මෙන්න මේ මනගෙන වයින් කරන්නේ මේව කරන්න පුළුවන්. මෙන්න මේවට කියන්නේ හරක් මස්. එහෙම නැත්නම් ස්ටීක් කියලා. ස්ටීක් තමයි සාමාන්‍ය මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන හොඳම ආහාර වර්ගය. කියන්නේ තියෙන ගොඩක්ම පෝෂ්‍යදායීම සහ හොඳම ආහාර වර්ගය කියන්න පුළුවන්. ඒ වගේ
ඒ වගේ අර්ථයක් හරි තේරුමක් වගේ එකක් තමයි මේකෙන් දෙන්නේ. හරි guys. දැන් මම තව කියන්නේ තව ටිකක් මේකේ ස්ටෝන් මයින් කරගෙන ඉන්නවා. දැන් guys මම ළඟ ස්ටෝන් 64ක්ම තියෙනවා. මේක තමයි ස්ටැක් කියලා හඳුන්වන්නේ. Minecraft එකේ එක ස්ටැක් තියෙනවා. උපරිම සමහර දේවල් වලට තියෙන 16 ස්ටැක්. සමහර ඒවා එක බ්ලොක් කියන්නේ මේ කොටු තියෙනවනේ මේවා අපිට ස්ටැක් ගහන්න පුළුවන්. සමහර ඒවා එකයි පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ කඩු වගේ ඒවා ස්ටැක් ගහන්න බෑ. ඒවා එකයි පුළුවන්. ඊළඟට මෙන්න මේ බ්ලොක්ස් ඒවා 64ක් පුළුවන්. තව සමහර ඒවා 16ක් පුළුවන්. ඉන්න වගේ ස්ටැක්. ඒ කියන්නේ ගොඩවල් අපිට ගහන්න පුළුවන්. දැන් අපි ගිහිල්ලා බැලුවොත් තාමත් රෑ වගේ ගතියක් තමයි තියෙන්නේ. හින්දා දැම්ම ගිහිල්ලා හරියන්නේ. මට මම අරන් තියෙන සවල. අපිට සවල අරන් මෙහෙම ඩෙඩ් බ්ලොක් එකක් උඩ ක්ලික් කරාම ඒවා කියන්නේ නිකන් කහ පාට නිකන් ඩෙඩ් බ්ලොක් වගේ වෙනවා. ඒ වයින් අපිට නිකන් පාරක් වගේ එකක් හදා ගන්න පුළුවන්. ඊළඟට දැන් අපිට ටික වෙලාවක් මොකද්ද උදේ වෙනකන් ටික වෙලාවක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට guys අපිට මේකේ උඩ පායින්න පුළුවන් මේ ලොක් දෙකයි නේ තියෙන්නේ. මෙතෙන්ට ගිහලා අපිට දැන් මේම උඩ පායින්න පුළුවන්. මෙන්න මේ බටන් එක ඔබලා මේකේ කන්ට්‍රෝල්ස් වර්ග තියෙනවා. කීබෝඩ් කන්ට්‍රෝල්ස්, ටච් කන්ට්‍රෝල්ස්. මම මේ ටච් කන්ට්‍රෝල්ස් පළවෙනි එක පාවිච්චි කරන්නේ. උඩ පායින්න පුළුවන්. මේ බටන් එක ඔබලා අපිට නිකන් පාත් වෙනවා වගේ shift වෙන්න පුළුවන්. ඊළඟට මේ බටන් එක ඔබලා අපිට මේ ආකාරයට දුවන්න පුළුවන්. මේ ඔබලා දුවන්න පුළුවන්. මේකෙන් අපිට ඕන විදිහට මූව් වෙන්න පුළුවන් ඕන පැත්තට. මෙතන බටන් එකක් තියෙනවා. අපිට බටන් එක බලන්න මේ වගේ ඊමෝට් තියෙනවා. ඒවෙන් අපිට නිකන් මේ ගියාම අපිට ඊමෝට් කීපයක් බලා ගන්න පුළුවන්. අපිට ඕන නම් ඒ ඊමෝට්ස් මෙහෙම ඉක්විප් කරගන්න පුළුවන් මේ අපිට අදාළ බටන් එකට. ඊට පස්සේ මම ඒවා පාවිච්චි කරන්න හැටිත් කියලා දෙන්නම්. මේ ආකාරයට අපිට ඊමෝට් 4ක් මෙහෙම තියාගන්න පුළුවන්. අපි මෙහෙම කළා මේ ඊමෝට් එක කරාම අපි ඒක කරනවා. දැන් ඕන්න බලන්නකො. දැන් මොන ගායලා සෙටින්ග්ස් වලට ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ වලට ගිහිල්ලා ඊට පස්සේ කැමරා පර්ස්පෙක්ටිව් වලින් third person font වලට ගිහිල්ලා එළුවන් අපිට ඕන අපේ රූම් එක අකට බලා ගන්න පුළුවන්. දැන් අර බටන් එක ක්ලික් කරාම අපිට ඒ බටන් එකේ තියෙනවා කරන්න. අපිට ඒ වගේ එක ඊමෝට්ස් වගේම දාගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය. මේ හරියට අර ඊළඟට මෙතන තව බටන් එකක් තියෙනවා. මේකෙන් අපිට ෆොටෝස් ඒ කියන්නේ ස්ක්‍රීන්ෂොට්ස් වගේව ගන්න පුළුවන්. හරි guys. ඒ වගේම අපේ කියන්නේ කැරක්ටර් එකේ ඒ වගේ එක ඉමෝට්ස් ඒ කියන්නේ වගේ හැසිරීම වටා කරා කියලා මේක පෙන්නනවා. අපි තව ටික වෙලා බලාගෙන ඉන්නවද නැත්ද මට හිතෙන්නේ දැන් මෙතන මට ඉඳලා ඇති වෙලා වගේ තියෙන හින්දා මම හිතන ටෝච් එක ගාලා මෙතන විදිය දැන් කරන් තියෙන හොඳම දේ තමයි මෙතනින් ඊට පැනලා මෙතනින් යන්නේ. ඒක මොකද දැන් මට මෙතන ඉඳලා ඇති වෙලා තියෙන්නේ. දැන් guys අපිට මේ වෙලාවේ වහිනව බලා ගන්න පුළුවන්. එළිය වහිනකොට ගොඩක් වෙලාවට යන්න හොඳ නැහැ එළියට. මොකද වහින වෙලාවටත් අර ගොඩක් භයානක හොස්ටයිල් මොබ්ස්ලෝ ස්පෝන් වෙනවා. මේ ඉන්නේ බැටළුවේ. මේගොල්ලන්ගෙන් අපි මේගොල්ලන් මාරලා බූල්ලා ගන්න පුළුවන්. දැක්කනේ ඔන්න මොබ් කෙනෙක් අපිට ගැහුවා. හින්දා හොඳ වැඩේ පුළුවන් තරම් ඉක්මනට මෙතනින් මාරු වෙලා යන්නේ. හරි guys අපිට ස්කෙල්ටන් කෙනෙක් බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට ඊතල විදිනවා ක්‍රීපර්ස්ලා අපි ක්‍රීපර් කෙනෙක් ළඟට ගියොත් ඒගොල්ලෝ පූ කරනවා. ඊළඟට අර වලට ග්ලෝ වෙනවා වගේ නිකන් දිලිසෙනවා වගේ පඳුරක් දිලිසෙනවා වගේ බලා ගන්න පුළුවන්. ඒ පඳුරට කියන්නේ ග්ලෝවින් පුෂ් කරලා මට ඒකට මතක නැහැ. ඊළඟට ෂුගර් කේන් බලා ගන්න පුළුවන්. ෂුගර් කේන් කියන්නේ නිකන් හරියට ගත්තොත් නිකන් උග්ගස් තමයි ෂුගර් කේන් කියන්නේ. දැන් අපිට සීනි හදා ගන්න පුළුවන්. ඒ වගේම අපි කොළ හදා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක්
උදව් ගොඩක් එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මේවා එක එක තැන්වල මල් බලා ගන්න පුළුවන්. මල් වලින් අපිට එක එක පාට වර්ග ඩයිස් හදා ගන්න පුළුවන්. අපි මේ ඉන්න හරක ගෝවර හිටපු හරක අපි හරිකගෙන නමුත් මස් ටිකක් ලබා ගන්න උත්සාහයක් දෙමු. ඒක ඇත්තට හරියන්නේ නැහැ. කුකුලෙකුත් තියෙනවා චිකන්ස්ලා බලා ගන්න පුළුවන්. මේගොල්ලන්ගෙන් අපිට කුකුල් මස් ගන්න පුළුවන්. ඒවත් ඉතින් හොඳ කෑමක් තමයි. හැබැයි හරක් මස් තරම් මේකේ කිසිම කෑමක් හොඳ නැහැ. පුච්චක් කරා. හොඳේ. අපිට මේ වගේ ෆාම් එකකුත් හදා ගන්න පුළුවන්. ඊට කලින් අපි විලේජ් එකක් හොයාගෙන ඉන්නවා. විලේජ් එකක් කියන්නේ ඒකේ ගම්වැසියෝ විලේජ් වල ගම්වැසියෝ අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ මොක්ස්ලා ජාතියක්. ඒගොල්ලන්ට කියන්නේ විලේජර්ස්. ඒ කියන්නේ ගම්වැසියෝ කියලා. ඒගොල්ලන් අපිට ඒ කියන්නේ ගනුදෙනු කරලා එක ඒවා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් උදව් තියෙනවා. දැන් මට මේ බැටල් ඝාතනය කරන්න සිද්ධ වෙනවා. මොකද මම යන්නේ වූල් ඕන. වූල් වලින් අපිට ඇඳවල් ඒ වගේව හදන්න පුළුවන්. මට දැන් වූල් බ්ලොක්ස් 3ක් ඕන ඇඳක් හදාගන්න. දැන් හිතන්න රෑ වෙලා තියෙන්නේ කියලා අන්නේ වගේ වෙලාවට රෑ උදේ කරන්න අපිට ඇඳක නිදා ගන්න වෙනවා. අන්න එහෙම නිදා ගන්න නම් අපිට ඇඳක් ඕන වෙනවා. ඒකට තමයි අපිට ඒක ඕන කරන්නේ. ඊළඟට මේ ඉන්නේ ඔයාලට බලුවොත් බලා ගන්න පුළුවන් කැෂ් බෑව් එක. කැෂ් බෑව් අපිට වෙරළා ආසන්න බලා ගන්න පුළුවන්. ඒගොල්ලන් එච්චර ලොකු ප්‍රයෝජනයක් නැහැ. හැබැයි කැෂ් බෑව් කටු වලින් අර ෂෙල් වලින් කේකේව හදා ගන්න එක තරම් එච්චර ලොකු ප්‍රයෝජනයක් නැහැ. ෂුගර් කේස් නම් හැබැයි අපිට මේ ගේම් එකේ ගොඩක් වමන වෙනින්න මම එන් ටිකක් විතරක් දැන්න ගන්නවා. වැඩි ඕනේ නැහැ නේ. වැඩි කන්න නරකලා මේ අපි නොවේ. මෙන්න ඔයාලට පේනවානේ සොම්බිලා දෙන්නේ කියන අපිට ඒගොල්ලන්ට මේ ආකාරයට කඩුවෙන් ගහලා මෙහෙම ඇටැක් කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ හෙල්ල පාවිච්චි කරන්න පුළුවන්. හෙල්ලේ මෙහෙම කළාත් අපිට ලොකු ෂොට් කියන්නේ ලොකු ඇටැක් එකක් කරන්න පුළුවන්. මොකද ඒක ගොඩාක් බල සම්පන්න ආයුධයක් කියලා කියන්න පුළුවන්. ඊපස්සේ ඒගොල්ලෝ මරුවට පස්සේ අපිට මේ වගේ නිකන් කොළපාට දියක් බලා ගන්න පුළුවන්. XP අපිට XP කීක දේවල් වලට ඕන කරනවා. කියන්නේ enchantments කියන්නේ ඒක කියන්නේ මම ඒව ගැන වලට පස්සේ කියලා දෙන්න. අන්න ඒ වගේ එක අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා මේ XP වලින්. හැබැයි අපි මරුණොත් ඒ XP අඩු වෙන්න හෝ නැති වෙන්න ඉඩ කඩක් තියෙනවා. මට දැන් මේ හරක් ටික මරන්න සිද්ධ වෙනවා. ඒ ගැන හිතන්න එපා පැටියෝ. එතන ඔයාගේ තාත්තා නෙවෙයි. ඔයාගේ තාත්තා ජපානයේ හොඳේ. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේ වගේ ඌරන්. මේ ඌරන්ගේ අපිට එහෙම ගන්න පුළුවන්. ඒක මොකක්ද අපේ ප්‍රයෝජන තියෙනවා. මට හැබැයි තාම බැටළු දෙන්නෙක් වගේ බලා ගන්න පුළුවන් උත්සාහය. මෙතන එක බැටළු එකක් ඉන්නවා. අපිට ඇඳක් හදන්න අපිට ඇඳක් හදන්න එකම පාට බැටළු තමයි හොයාගන්න වෙන්නේ. නැතුව ඇඳක් හදන්න බෑ. මොන ගයිස් මම තා බැටළු එක හොයාගත්තා. එතකොට අපිට මේ සමහර තැන්වල කොටන් උඩ එහෙම මෂ්රූම් බලා ගන්න පුළුවන්. ඒ වගේනොත් අපිට කෑම හදන්න පුළුවන්. ඒ වුණාට දැන් ඒව නම් එච්චර ඕනාවක් නැහැ. හරි ගයිස් ඔන්න මට දැන් තියෙනවා මේ වෙනකොට වූල් බ්ලොක් 3ක් එකම පාටින්. දැන් මම එකකින් ඇඳක් හදනවා මෙන්න මේ විදිහට. අපිට ඇඳක් හදලා ඒක නිදා ගන්න පුළුවන්. හැබැයි දැන් රෑ වෙලා නෙවෙයි හින්දා අපිට ඒකේ නිදා ගන්න බෑ. අපිට ඇඳක නිදා ගන්න පුළුවන් එක්ක තන්ඩර් ස්ටෝම් එකක් වෙලා හරි නැත්නම් රැට විතරයි. ඒ වගේම මෙතන අපිට බල්ලෙක් බලා ගන්න පුළුවන්. බල්ලොන්ට ගහන්න එපා. ඒගොල්ලෝ අපිට ගහන්න තියෙනවා. හැබැයි අපිට මේගොල්ලන්ට මස් කටු, ඒ කියන්නේ ස්කෙලටන්ස් ලව මරලා මස් කටු ගන්න පුළුවන්. ඒගොල්ලන් ඒ මස් කටු වලින් අපිට මස් කටු දීලා ඒගොල්ලන්ව යාළු කරගන්න පුළුවන්. හැබැයි දැන් මම ළඟ මස් කටු නැති හින්දා මම ඒගොල්ලන්ට ඒක මොකක්වත් කරන්න යන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තාමත් වහිනෝ අපි බලමු අපිට මොනවද මේක තාදුටත් කරන්න පුළුවන් කියලා. අපි විලේජ් එකක් හොයාගන්නත් ඕන. හදිසි හරි විලේජ් එකක් හම්බුනේ නැත්නම් පොඩියට බේස් එකක් දාගන්න අවශ්‍ය කරන බඩු තියෙනවා. ඒ සොම්බිලා අතරින් පතර දැක්කට ඒගොල්ලන්ගේ වැඩක් නෑ. ඒගොල්ලන්ගේ හැමීට මාරු වෙලා යන
අපි බලමු මේ කොහේ හරි හොඳ දෙයක් හොයාගන්න පුළුවන් වේද කියලා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපිට අන්තිමේදී හම්බුණා වට්ටක්ක ටිකක්. අපිට මේ වට්ටක්ක කියන්නේ වට්ටක්ක තියෙනවා නම් ඒ ළඟපාත අනිත් විලේජ් එකක් තියෙන ගොඩක් ඉඩ තියෙනවා. ඒ හින්දා අපිට වෙනවා මේ වට්ටක්ක වටේ කියන්නේ වට්ටක්ක තියෙන වට්ටක්ක තියෙන කොටස වටේට මෙහෙම පොඩි සර්ච් එකක් කරලා බලන්න. එතකොට තමයි අපිට හොයාගන්න පුළුවන්. අපි මුලින් මෙන්න මේ ඩිරෙක්ෂන් එකට ගිහිල්ලා බලමු අපිට විලේජ් එකක් එකක් හොයාගන්න පුළුවන් වේද කියලා. අනිවාර්යෙන් වට්ටක්ක වටේට කියන්නේ වට්ටක්ක තියෙන පැත්තේ ඉඳලා කියන්නේ වටේට ගිය අනිවාර්යෙන් විලේජ් එකක් හොයාගන්න ලොකු chance එකක් තියෙනවා. ඒ වුණාට ෆ්‍රෙන්ඩ්ස් මට මේ වට්ටක්ක ටිකක් නැති වෙයිද කියලා බයයි. කියන්නේ ආපහු හොයාගන්න බැරි වෙයිද එහෙම පොඩි බයකුත් තියෙනවා. අපි බලමු අපිට හොයාගන්න පුළුවන් වේවිද කියලා විලේජ් එකක්. වට්ටක්ක තියෙන්නේ මේ පැත්තේ. කියන්නේ අපි මේ පැත්තෙන් යන්නේ ඒ හින්දා අපි අර පැත්තට ගිහිල්ලා හරි ෆ්‍රෙන්ඩ්ස් මේ පැත්තේ එච්චර ලොකු දෙයක් බලාගන්න නැහැ වගේ. ඒ හින්දා මම තීරණය කරනවා මෙන්න මෙතන පොඩියට බේස් එකක් වගේ එකක් ගහගන්න. මම හිතන හැටි ඒක තමයි ඒ දැන්ට මට කරන් තියෙන හොඳම කියන්නේ හොඳම අදහස. හින්දා මම මෙතන පොඩියට වගේ කියන්නේ ඒ හරියම පොඩියට කියන්නේ එච්චර ලොකු වෙ නැතුව නිකන් පොඩි අදාළ බඩු ටික තියන්න විතරක් හොඳ පොඩි බේස් එකක් ගහගන්නවා. මෙන්න මේ විදිහට මේ බේස් එක නම් ඉතරම හොලන්නේ ටිකක් විතර හොඳයි වගේ. ඔන්න මේ ටිකස් නැතුණානේ අපරාධ බේස් එකක් ගහගන්න කියලා සතුවේ තමයි මේ වැස්සනටි එකක් හොඳයි. අපි දැනට ගේම් ප්ලේ එක මෙතන නවත්තමු. අපි නවත්තන කලින් පොඩියට අපි ඒ පොඩි බේස් එකක් ගහලම නවත්තමු. මම හිතන්නේ මේක වඩාත් හොඳයි කියලා හිතෙනවා. පොඩි බේස් එක හදාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් එකට මම හිතන්නේ වැඩි වෙලාවක් යාවි කියලා. වැඩි දෙයක් ඉතින් හදන්නත් නැහැනේ. අපි ටග්ගාලා අපි බේස් එක හදමු. ඊළඟට මම කරන්නේ මෙන්න මේ ලොග් එකක් කඩා ගන්න එක නැත්නම් කපා ගන්න එක. ඊළඟට ක්‍රාෆ්ටිංగ్ ටේබල් එක දාලා අපිට මේ ලොග් කියන්නේ ලොග් වලින් අපිට හදා ගන්න පුළුවන්. පොඩ්ඩක් ලෙඩ තියෙන ඉන්න බූට් එකක් හදාගත්තා. ඒක ගැන වැඩි හිතන්න එපා. ලෙඩ බූට් එක චෙස්ට් එක හදාගන්න චෙස්ට් එකක් ඕනේ. අපි දොරක් වගේ හදාගන්න. දොරක් හදාගෙන දැන් අපි මෙතන නවතින මන් තීරණය කරනවා අද දවසට. අපි පොඩ්ඩක් මෙතනින් උඩින් පොඩි කෑල්ලක් වගේ එකක් ගහගමු. මෙන්න මේ විදිහට නිකන් 아무තු ඩිසයින් එකක් වගේ එන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ගායිස් අදට අපි ගේම් එකෙන් සමුගනිමු.